කතාව පටන් ගමු. මේක වෙන්නේ 1960 දශකයේ මුල් භාගයේ. ඒ වෙනකොට ඇමරිකාවේ ෆෝඩ් සමාගම කියන්නේ අති දැවැන්ත සමාගමක්. හැබැයි ඔවුන්ට එක ප්‍රශ්නයක් තිබුණා. දෙවන ලෝක යුද්ධෙන් පස්සේ ඉපදුණු තරුණ පරම්පරාව ෆෝඩ් කාර් දැක්කේ තමන්ගෙම වයසක සීයා පදින කිසිම ආකර්ෂණයක් නැති හුදෙක් ගමන් යන්න විතරක් පාවිච්චි කරන වාහනයක් විදියට. මේ වෙනුවෙන් විසඳුමක් හොයපු දෙවන හෙන්රි ෆෝඩ් මහතාට ඕන වුණා තමන්ගේ සමාගමටත් වේගවත් තරුණයන්ගේ ආකර්ෂණය දිනාගන්න පුළුවන් ස්පෝර්ට් කාර් එකතු කරන්න. මේ කාලෙදිම ඉතාලියේ ෆෙරාරි සමාගම යුරෝපයේ මෝටර් රථ ධාවන තරඟ විශේෂයෙන් පැය 24 පුරා දිවෙන ප්‍රංශයේ ලේමෑන්ස් තරඟය පිට ජයග්‍රහණය කරමින් හිටියේ. ෆෙරාරි කාර් එකක් කියන්නේ වේගය සහ සුඛෝපභෝගීත්වයේ සංකේතයක්. හැබැයි එන්සෝ ෆෙරාරි කියන්නේ දක්ෂ ඉංජිනේරුවෙක් වුණාට ඔහු හොඳ ව්‍යාපාරිකයෙක් නෙමෙයි. ඔහු කාර් වික්කේ රේසින් කරන්න සල්ලි හොයාගන්න විතරයි. මේ නිසා 1963 වෙනකොට ෆෙරාරි සමාගම හිටියේ දැවැන්ත මූල්‍ය අර්බුදයක. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතපු ෆෝඩ් සමාගම ෆෙරාරි සමාගම ඩොලර් මිලියන ගණනක් දීලා මිලදී ගන්න තීරණය කළා. මාස ගණනාවක් පුරා නීතිඥයින් සහ ගණකාධිකාරීවරුන් ඉතාලියට යවලා මේ ගනුදෙනුව කතා කළා. හැමදේම සාර්ථකව අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගිවිසුමේ එක වගන්තියක් එන්සෝ ෆෙරාරිගේ ඇහැ ගැටුණා. ඒ තමයි මෝටර් රථ ධාවන තරඟ සඳහා යන වියදම් සහ තීරණ ගැනීමේ පූර්ණ අයිතිය ෆෝඩ් සමාගමට හිමි වෙනවා කියන එක. ෆෙරාරි කියන්නේ තමන්ගේ ජීවිතේම රේසිං වෙනුවෙන් කැපකරපු මිනිහෙක්. ඔහුට මේක කිසිසේත්ම දරාගන්න බැරි වුණා. එතනදිම ගිවිසුම වීසි කරපු එන්සෝ ෆෙරාරි ෆෝඩ් සමාගමේ නියෝජිතයින්ට දැඩි ලෙස අපහාස කළා. ඒ විතරක් නෙමෙයි හෙන්රි ෆෝඩ් ගැන කියමින් ඔහු සැබෑ හෙන්රි ෆෝඩ් නෙමෙයි නිකම්ම නිකං හෙන්රි ෆෝඩ් ඔහු දෙවෙනියා කියලා පෞද්ගලිකෝම මඩ ගැහුවා. මේ පණිවිඩය ඇමරිකාවට ගියාම හෙන්රි ෆෝඩ් කොයි තරම් කෝපයට පත් වුණාද කියනවනම් එදාම ඔහු තමන්ගේ ප්‍රධාන ඉංජිනේරුවට දුන්න එකම නියෝගය තමයි වියදම ගැන හිතන්න එපා. ලෝකේ හොඳම ඉංජිනේරුවන් හොයාගන්න. මට ඕනේ ලේමෑන්ස් තරඟයේදී ෆෙරාරිගේ ආඩම්බරය කුඩු පට්ටම් කරලා දාන්න කියන කතාව.